Hi ළමයි ඔන්න අද මම අරන් ආව අන්බොක්සින් වීඩියෝ එකකුත් එක්කම කෑම එකක් හදන එකක්. මේක මේ ඔයාලා යූස් කරන අය ඉන්නවද දන්නේ නැහැ බෝඩින් වල මම කලින් කෑම හදපු පොට් එක මතකද? ඒ පොට් එකක් මම ආයෙ ඕඩර් කරා. මගේ තිබුණ පොට් එක ඩැමේජ් වෙලා හිල් වෙලා යටින් වතුර යන හින්දා. ඒ වුණාට මේ පාර ගෙනපු පොට් එක ළමයි මම දැන් බලද්දි අර මංගාව තිබුණු පොට් එකට වඩා ගොඩක්ම පුංචි පොට් එකක් මේ පාර මට ඒ වෙලා තියෙන්නේ. මේ ඒ දෙක මං එක ළඟ තියලා බැලුවා. ඒක හරිම පුංචි. මේ අල්ලගන්නේ කෑල්ල ඉඳන් වුණත් බලනකො පියනයි ලොකු වෙනසක් තියෙනවා දෙකේ. හරිම පුංචි. අර මොලින් තිබුණ එක මං ගත්ත එකක් නෙවෙයි. ඒක මට හම්බුන එකක්. හැබැයි ඒකයි මේකයි එක වගේ කියලා හිතලා ගෙනාවට දෙක මේ හරිම වෙනස් හරිම පුංචි. මම ඉතින් මේකේ මම දෙකම එකට දාන්නම් ඔයාලට වීඩියෝ එකේ බලන්නකො අර කියට අඩියත් වෙනස්. හැබැයි ඉතින් මේක නන් ස්ටික් වගේ තියෙන මේ ෆෑන් එකේ කොටස ඒ වුණාට හෙල්ලෙනවා වගේ. මම බැලුවේ මේක ගලවන්න පුළුවන්ද කියලා. කලින් පාර එක නම් ගලවන්න බෑ. ඒක මම වතුර ටිකක් දාලා වොෂ් කරගෙන නූඩල්ස් එකක් හදන්න යන්නේ. try කරමු. මම මේ හදන නූඩල්ස් එක අර ලූස් නූඩල්ස් එක මැගි කොත්තුමී නෙමේ. ලූස් එකක් තියනවනේ කඩේ. අන්නේ ලූස් නූඩල්ස් එක ළමයි ඒක ගාන අඩුයිනේ. ඒක සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට තනියෙන් ඉන්න කට්ටියට ඒක ගෙනල්ලා මම මේ හදන විදිහට ඔයාලා try කරලා බලන්න. ඒක හදාගෙන කන්න රසට කන්න පුළුවන්. මම නම් මේ ඔෆිස් එකට ගෙනියන්න තමයි දැන් මම මේක හදාගන්නේ. මේක පොඩි ප්‍රමාණයක් ගත්තා නම් ඇති. පැකට් එකක් ගෙනහම ඒකෙන් පොඩි ප්‍රමාණයක් අරන් හදාගත්තම එක්කෙනෙක්ට මම ඒකට මේ උණු වතුරට දාලා තැම්බෙන්න තියලා පොල් කිරි ටිකක් දාලා ලුණු තක්කාලි සුදු ලුණු ඒ ටික ඔක්කොම දාලා හොඳට තැම්බුනහම ඒකටම බිත්තරේකුත් කරලා දාලා එහෙම තමයි ළමයි හදාගන්නේ. මේක පෑන් එක හැබැයි නන් ස්ටික් ගතිය තියෙනවා. ෆෑන් එකත් හොඳයි. මේ මං හදාගත්ත නූඩල්ස් එක මේක ඉතින් මේ විදිහට ගෙනියලා කන්න පුළුවන්. මේ හොඳට රසට තියෙනවා. අනිත් එක නූඩල්ස් පැකට් එකේ පොඩි ප්‍රමාණයක් ගත්තාම මේ පැකට් එක මාසයක් විතර එක්කෙනෙකුට තියාගෙන හදාගන්නත් පුළුවන් ළමයි. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත නූඩල්ස් එක. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි හැමෝටම.